හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද 27 වනදා අභාව ප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 91 වන වියේ පසු වුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේදී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේදී එවක රේඩියෝ සිලෝන්හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ වයස අවුරුදු 12ක පුංචි ඩැලියක් ලෙසය. ඇය මේ වන විට ගීත දසදහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීතද වේ. සිනමාවේ සදාකාලික ගී රාජිනිය ලෙසද ලතා වල්පොල මහත්මිය විරුදාවලි ලබා ඇත. 1953 වසරේදී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාව පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුර චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬදායකත්වයේ ලාභ දී තිබේ.